ඔන්න ගෙදර ආවා. මේ තියෙන්නේ අපේ අම්මගේ සියඹලා ගහක්. ඔන්න අම්මගේ සියඹලා ගහේ අස්වැන්න හැදිලා හරි ලස්සනට තියෙනවා. ඉතින් මේක දැක්කම මට හිතුණා ඔයාලට චුට්ටක් පෙන්නන්න ඕනේ කියලා. මොනවාද සියඹලා වල තියෙන විශේෂත්වය? මේ වයසේ සියඹලා නම් අපි හරි ආසයි කොටලා අච්චාරු හදාගෙන කන්න නේද? සියඹලා ටික කොටලා ඒකට ලුණු, ගම්මිරිස් කුඩු, සීනි චුට්ටක් දාලා කොටා ගත්තම ඉතින් හරි රසයි. ඒ වුණාට සියඹලා කියන්නේ හරි වටිනා කියන ඖෂධයක්. ඒක ඔයාලා දන්නෙත් නැතුව ඇති සමහර විට. මොකද අපි සියඹලා පාවිච්චි කරන්නේ ආහාරය රස ගන්නවන්න. ගොඩාක් වෙලාවට මස් සොදි හදද්දී වගේ ආහාර පිසීමේදී ඉදුණු සියඹලා ඇඹුල විදිහට පාවිච්චි කරනවා. නමුත් ගොඩාක් වටින ඖෂධයක්. හේතුව තමයි ඉදුණු සියඹලා වල තියෙනවා හොඳ ආහාර ජීර්ණය කිරීමේ හැකියාව වගේම අග්නිය වර්ධනය කිරීම, අග්නිය දැල්වීම, ජඨරාග්නිය දැල්වීමේ හැකියාව. ඉතින් ජඨරාග්නිය දැල්වනවා කියන්නේ අග්නි මාන්දය තියෙන කෙනෙකුට, කෑම අරුචිය, ආහාර ගැනීමට අකමැත්ත, අපහසුතාවය තියෙන කෙනෙකුට බඩගින්න දල්වන්න, හොඳට ආහාර ජීර්ණය වෙන්න හරි වටින ඖෂධයක් තමයි ඉදුණු සියඹලා කියන්නේ. ඉතින් පාවිච්චි කරන්න මෙහෙමයි. සියඹලා ටික හොඳට දිය කරලා ඇට අයින් කරලා සියඹලා බොරය, සියඹලා ජූස් එක අරගෙන ඒකට ලුණු කුඩු නැත්තම් සහිඳ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, සීනි අවශ්‍ය නම් චුට්ටක් දාලා බීම් එක වගේ හදලා මේක සැනින් සැරේට පානය කරන්න පුළුවන්. ඉතින් රසවත් බීම් එකක් විදිහට මේක බොන්නත් පුළුවන්. ඒ වගේම අග්නිය දැල්වීම සඳහා හොඳ ඖෂධයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් සිසිල් ගුණය තියෙන නිසා බඩ දැවිල්ලෙන්නෙත් නෑ, බය වෙන්න දෙයක් නෑ. හැබැයි මෘදු විරේචන ගුණයක් තියෙනවා. සමහර අයට බඩ ටිකක් බුරුල් වෙලා යන්න පුළුවන්. ඉතින් හොඳ ඖෂධයක් මේ අපේ අම්මගේ සියඹලා ගහේ. තා මාසයක් විතර යනකොට මේ අස්වැන්න නෙලන්න පුළුවන්. කරල් ඉදෙන කාලෙ වෙයි. තාම නම් මේගොල්ලෝ ඉතින් හරි ලපටි. හරිම ලපටි. අච්චාරු කන්න කියාපු වයස. ඔන්න බලන්න මේක සියඹලා ගහක් විතරයි. මේ ලොකු ගහක්. ඉතින් මම මේ අත්ත චුට්ටක් පෙන්නුවට මේක ගහක් වත්ත පුරාම තියෙනවා. ඉතින් ගස් 4ක් 5ක්ම මේ පාර හොඳට අස්වැන්න ඇවිත් තියෙනවා. හරි ලස්සනයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ රිලා කරදරේ නැත්තම් මේ අස්වැන්න අනිවාර්යෙන් නෙලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ රිලව් තමයි ප්‍රශ්නේ. රංචුවක් ආවා නම් තව ටික දවසකින් මේ ටික ඔක්කොම ඉවරයි. ඉතින් ඔන්න සියඹලා වල ගුණ කිව්වා. හරි වටිනා ඖෂධයක්. ඔයාලත් දීලා බලන්න හදලා. හරි ගුණයි, හරි රසයි. එක දවසක් බිව්වොත් හැමදාම ඔයාලට හදලා බොන්න හිතේ. ඉතින් මේ සෙල්ල කතරගම මගේ අම්මගේ වත්තේ සියඹලා ගහක් තමයි මම ඔයාලට පෙන්වුවේ.